අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මම දරාස් එකෙන් ඉතාම සුළු මුදලට ගෙන්නපු මෙන්න මේ තියෙන වයර්ලස් මයික්‍රොෆෝන් එක. ඒ කියන්නේ මෙන්න මේ තියෙන වයර්ලස් මයික්‍රොෆෝන් එක. ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අපි මේක අන්බොක්ස් කරන්න කලින් මේක මෙහෙම කවර් එකක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා අපි අයින් කරගෙන ඉමු. මම මේ විදියට මේ කතර පාවිච්චි කරලා මේ කවර් එක අයින් කරගන්නවා. හරි guys, ඉතින් අපි මේ විදියට අපේ කවර් එක අයින් කරගමු. ඊට පස්සේ guys, ඉතින් අපි මේ කවර් එක අයින් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ box එක මෙන්න මේ විදියට. ඉතින් අපි මේක unbox කරන්න කලින් මේකේ අපේ box එකේ තියෙන දේවල් ඉස්සෙල්ලා බලමු. දැන් මෙතන ගහලා තියෙනවා wireless lavalier microphone කියලා. ඊපස්සේ මෙතන ගහලා තියෙනවා wireless control කරන්න පුළුවන් කියලා. මෙතන ගහලා තියෙනවා මේක ලයිව් ෂෝ වල පාවිච්චි කරන්න පුළුවන්, ඉන්ටර්වියු වලට පාවිච්චි කරන්න, බ්ලොග් ෂෝට් වීඩියෝ වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේක YouTube වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි අපිට මේක බලාගෙන තියෙන ඉස්සරහට ඇත්තේ. ඉස්සෙල්ලා මෙතෙන්ට යමු. මෙතෙන් ගහකට ගියාට පස්සේ පේනවා අපිට මෙතන wireless lavalier microphone කියලා ගහලා තියෙනවා. ඉතින් මෙතන මම ගත්ත එකේ මම ගත්ත features ටික මොකද කියලා. මේකේ ඔයාලට ඕන එකක් මේ මයික්‍රොෆෝන් එකක් තියලා රිසීවර් එක විතරක් කම්බින ගන්න පුළුවන්. මම මයික්‍රොෆෝන් දෙකක් තියලා රිසීවර් කරනවා. මොකද අපිට YouTube කරද්දී සමහරවිට මේක බැටරි ඩවුන් වෙනවා. ඊපස්සේ අපිට අනිත් එක පාවිච්චි කරලා කිසිම බාධාවක් නැතුව කරගෙන පුළුවන් නිසා තමයි මම මේක මයික්‍රොෆෝන් දෙකක් තියෙනක ඕඩර් කරේ. ඊට පස්සේ මේ පැත්තට ගියාට පස්සේ මේකේ පොඩි features එකක් තියෙනවා. මේකේ high sensitive mic එකක් තියෙනවා කියලා විතරයි ගහලා තියෙනවා. ඊට පස්සේ මේක මීටර් 20ක් දුරින් උනත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියන මේක ගහලා තියෙනවා. ඒක තමයි අපිට ප්‍රසන්ටේෂන් බලාගන්න තියෙන්නේ. ඊට පස්සේ ගියාට පස්සේ අපිට බලාගන්න පුළුවන් වෙනවා මෙතන wireless lavalier microphone කියලා ගහලා තියෙනවා. මේකද plug and play කියලා. ඒක අපිට මෙසේ ගහලා ඒකවම කිසිම බාධාවක් නැතුව මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියන මේක ගහලා තියෙනවා. ඊපස්සේ මෙතන අර වගේ මීටර් 20ක් දුරින් උනත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා ගහලා තියෙනවා. ඊපස්සේ මෙතන ඒ ටික තමයි ඉතින් බලා ගන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව මේක අන්බොක්ස් කරගමු. මේ විදියට අපිට මේක අන්බොක්ස් කරගන්න පුළුවන්. ඉතින් guys අපිට මේක අන්බොක්ස් කරාට පස්සේ මෙන්න මේ විදියට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක ගත්ත ගමන් අපිට මේකේ රිසීවර් එකේ අර ODG කේබල් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අර මෙතන ගහලා තියෙන noise cancellation ඒක වෙනුවට තා ඊට වඩා හොද දෙකක් හම්බ වෙලා තියෙනවා. හරි දැන් අපි ඒවා ඒ ටික පස්සෙන් තියාගමු. ඉස්සෙල්ලම අපි මේ mic එකයි මේ ටික අරගෙන ඉමු. හරි නම් guys මම mic ටික ගන්නම්. මේක අපේ mic දෙක තියෙනවා. ඊට පස්සේ ඒක අතර ගත්ත ගමන්ම තේරුණා මේක ගොඩක් වගේ බිල්ඩ් ක්වලිටි එකක් තියෙනවා කියලා. හරි ඉතින් ඒ ටික තමයි මේක බලන් තියෙන්නේ. මෙතන අපේ charge කරන පෝට් එක තියෙනවා දෙකේම. ඊට පස්සේ කවර් එකක් දාලා තියෙනවා ආරක්ෂාවට. මෙතන power button එක තියෙනවා. මේක ක්ලික් කරන එක අපේ මොකක්ද අපිට කරන එක ක්ලික් කළාම මේක ගන්න ගොඩක් වරන් ලේසි. ඒකට අපිට ඒක මේ තියාගෙන ඉන්න. ඊට පස්සේ මෙන්න අපේ රිසීවර් එක තියෙනවා මේ විදියට. ඒක ගත්තට පස්සේ ගොඩක් හොඳ බිල්ඩ් ක්වලිටි එකකින් මේක හදලා තියෙනවා කියලා තියෙනවා. මේ රිසීවර් එකේ guys මෙතන මේ වගේ පෝට් එකක් තියෙනවා. අපිට අපේ අර ඔප්ටිකල් අවුට්පුට් බෝඩි අවුට්පුට් එක ගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපිට type C පෝට් එකෙන් අපිට කන්ට්‍රෝල් මේ රිසීවර් එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනනම් පාවිච්චි කරන්නේ ඒක පෝට් එකක් මේ විදියට මෙතන තියෙනවා. ඊට පස්සේ ඒ ටික තමයි මේකේ රිසීවර් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන
charge කරන එක තියෙනවා. ඊට පස්සේ මෙතන ගහලා තියෙනවා අපේ මේක on කරන බටන් එක. ඒක තමයි ඉතින් මේක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මේක ඇල්ල අයින් කරාට පස්සේ අපිට මේක user manual එක පාවිච්චි කර ඒක තියෙනවා. හරි දැන් අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙතන අපේ තියෙන්නේ අපේ අර මේක charge කරන USB cable එක. charger එක තමයි මේක තියෙන්නේ. දැන් අපි ඒකත් unbox කරගමු. ඒක unbox කරාට පස්සේ මෙන්න මේ විදියට අපිට මේක charge කරන cable එක හම්බ වෙලා තියෙනවා. ඒකත් මෙතන type C වලින් තමයි අපිට මේක හම්බ වෙලා තියෙන්නේ. හරි එහෙනම් guys අපි දැන් මේක තියෙන මේ windshield එක අයින් කරලා අපිට අතනින් අබ windshield එක මේකට දාගමු. මම මේ විදිහට අයින් කරනවා. ඊට පස්සේ මේක fit කරනවා. මේ විදිහට තමයි අපිට ඒ windshield එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන පොඩි රබර් එකක් වගේ තියෙනවා. ඒකට තමයි මේක මේ විදිහට දාන්න ඕනේ. ඒක ඈඩ් කරලා අපිට මේ windshield එක මේකට දාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට මේක දාගන්න තියෙන්නේ මේ windshield එක අපේ මේ mic එකට. අපිට vlog වගේ channel එකක් වගේ කරනවා නම් ගොඩක් wind එක තියෙනවානේ. ඒක නිසා තමයි අපිට මේ වගේ windshield එකක් මේකට හම්බ වෙලා තියෙන්නේ. ඔය සාමාන්‍යයෙන් කොට ගන්නවා නම් මේක මේ විදිහට මෙතෙන්ට දාන්න ඕනේ. අර මේක දාලාම අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා මේ mic එක. ඉතින් හරි guys ඔය ටික තමයි අපිට අද වීඩියෝ එකේදී කතා කරගන්න තියෙන්නේ. එහෙනම් අදට මම වීඩියෝ එක නතර කරනවා. එහෙනම් අපි තව සුළු වීඩියෝ එකකින් හමු වෙමු.